සුබ දවසක්. අදත් අලුත්ම වීඩියෝ එකකින් අපි හම්බුණා. මම අද කතා කරන්න හදන්නේ රජයේ ලියාපදිංචි ලයිසන් තියෙන ලයිසන් හොරු ටිකක් බිහි වෙලා ඉන්න වර්තමානයේ වෙන විට ඔයාගේ සල්ලි ටික උදුර ගන්න. ඔයාගේ සල්ලි ටික හොරකම් කරන්න. ඔයාගේ සල්ලි ටික ස්කෑම් කරන්න. ඉතින් මෙන්න මේ රජයේ ලියාපදිංචි හොරුන්ගෙන් බේරිලා හරි විදිහට හරි තැනකින් විදේශගත වෙන්නේ කොහොමද කියන එක තමයි මම අදත් එක්ක කතා කරන්න හදන්නේ. ඉතින් මේක ගැන මගේ තියෙන අවුරුදු 4ක විතර එක්ස්පීරියන්ස් එක මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. වර්තමානයේ ලංකාවේ තරුණ තරුණියන්ගේ ගොඩක්ම තියෙන සීනියක් තමයි විදේශගත වෙන සීනිය. ඉතින් මේ සීනිය හඳුනාගත්ත රජයේ ලියාපදිංචි ඒජන්සි කල්ලි ටිකක් බිහි වෙලා තියෙනවා. ඔයාගේ සල්ලි ටික ස්කෑම් කරලා ටික කාලයක් තියාගෙන ඉඳලා ආයි දෙන්න. ඉතින් අන්න ඒක ගැන තමයි අපි අද කතා කරන්න හදන්නේ. විදේශ සේවා නියුක්තිකාරයන්සේ ලොකු පියවරවල් ටිකක් අරන් තිනවා. ගොඩක් හොඳ දේවල් ටිකක් අරගෙන යනවා. මේ මිනිස්සු අසරණ වෙන එක නවත්තන්න මම මේ දේවල් ගැන වත් එක්ක ෂෙයා කරගන්නවා. විශේෂයෙන් මම අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ හරි විදිහට කොහොමද ඔයා ඒජන්සියක් තෝරගන්නේ රට යන්න. එතකොට විදේශ සේවා නියුක්තිකාරයන්සේ ලියාපදිංචිය තිබුණ පමණින් ඒක විදේශ සේවා නියුක්තිකාරයන්සේ ලියාපදිංචිය තියනවා කියලා ඔයා සල්ලි දෙන්න එපා කිසිම ඒජන්සියකට. එතකොට විදේශ සේවා නියුක්තිකාරයන්සේ ලියාපදිංචිය තියෙනවා නම් හොඳයි. හැබැයි ඒක සෑහීමකටපත් වෙන්නේ නැහැ ඔයාට ඒජන්සිය හොඳයි කියලා කියන්නේ. එතකොට ඔයා කොහොමද මේ විදේශ සේවා නියුක්තිකාරයන්සේ ලියාපදිංචි නමුත් හොඳ ආයතනයක් හොයාගන්නේ? විශ්වාසවන්ත හොඳ ආයතනයක් හොයාගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි මේ අද මේ වීඩියෝ එකේ කතා කරන්නේ. වර්තමානයේ තරුණ තරුණියන්ගේ ගොඩක්ම බහුතරයක් තරුණ තරුණියන්ගේ බලාපොරොත්තුවක් තමයි හොඳ රටකට ගිහිල්ලා ජොබ් එකක් කරලා ලංකාවට මුදල් ටිකක් ගෙවලා තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න එක. ඉතින් මේක තේරුම් ගත්ත ඒජන්සි, ඉතින් රජයේ ලියාපදිංචි ආයතන තියෙනවා ඔයාගේ මුදල් ටික ලබාගෙන මාස කිහිපයක් අවුරුදු කිහිපයක් ඔයාගේ මුදල් ආයෝජනය කරලා වෙන වෙන බිස්නස් වල ෆික්ස් ඩිපොසිට් දාලා ඒ අය ඔයාගේ මුදල් නැවත ඔයාට ලබා දෙනවා. එතකොට ඔයාගේ කාලය සහ ඔයා අනිවාර්යයෙන්ම විදේශගත වෙනවා නම් මුදල් තියෙන කෙනෙක් විදේශගත වෙන්නේ නැහැ. ඒ අය මුදල් එක්ක ණයට තමන්ගේ ඉඩමක් විකුණලා වාහනයක් ලීස් කරලා මොනවා හරි ඒ වගේ දෙයක් කළා තමයි අනිවාර්යයෙන්ම මේ වගේ ඒජන්සි වල සල්ලි දෙන්නේ. ඒ සල්ලි ටික ඔයාගේ කාලය සහ ධනය වැය වුණාට පස්සේ නැවත ඔයාට ලබා දෙනවා. වසරකින් හෝ දෙකකින් හෝ මාස කිහිපයකින් හෝ වසරකින් දෙකකින් වගේ නැවත දෙනවා ඔයාගේ වැඩේ හරි ගියේ නෑ පුතා කියලා. අන්න ඒක තමයි දැන් ගොඩක් ඒජන්සි වලින් කරන්නේ. ඉතින් අන්න ඒ වගේ ඒජන්සි එකකින් බේරිලා හරි විදිහට විදේශ සේවා නියුක්තිකාරයන්සේ තියෙන විදේශ සේවා නියුක්තිකාරයන්සේ කියන්නේ අපි වෙනුවෙන් විශාල මෙහෙයක් කරන ආයතනයක්. මේ දැන් වර්තමානයේ මේ පවතින රජයේ තියෙන අලුතෙන් පත් වෙලා තියෙන ඒ කාර්ය මණ්ඩලය ඇතුලේ වැඩ කරන අයගේ ලොකු කැපකිරීමක් තියෙන ඔයාලට හරි දේ කරලා දෙන්න. ඒගොල්ලෝ විශාල ගොඩක් කැප වෙන ඔයාලා වෙනුවෙන්. ඉතින් ඒගොල්ලන්ගේ සේවය ඔයා කොහොමද හරියට ගන්නෙ? විදේශ සේවා නියුක්තිකාරයන්සේ කැප වෙලා ඉන්නවා ඔයාට හරි තැනක් හොයලා දෙන්න. ඔයාට හොඳ තැනක් හොයලා දෙන්න. ඉතින් ඒක ඒ දේ ඔයා කොහොමද විදේශ සේවා නියුක්තිකාරයන්ගෙන් ගන්නෙ? අන්න ඒක ගැන තමයි මම ඔයාට අද කියලා දෙන්නේ. එතකොට මම අර කලින් කිව්වා වගේ ලොකු තරුණ තරුණියෝ විශාල පිරිසක් ඉන්නවා විදේශ රැකියාගත වෙන්න බලාගෙන. මම සහ අනිත් සියලු දෙනා ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක මම මුලින්ම ආට ෂෙයා කරලා ඉන්නම්. මම ඇයි මේ ගැන කතා කරන්නේ, මේ මාතෘකාව ගැන කතා කරන්න මට තියෙන සුදුසුකම මොකක්ද කියලා මම මුලින්ම ආට පොඩ්ඩක් ඒ ගැන එක්ස්ප්ලেইন කරලා ඉන්නම්. මම ඇත්තටම රුමේනියා රටට තමයි විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් 2022 අවසානයේදී මම කියන මහරගම ප්‍රදේශයේ තිබුණ ඒවකට ලංකාවේ හොඳම කියන විදේශ සේවා නියුක්තිකාරයන්සේනුත් අපිට කිව්වේ හොඳම ආයතනය කියලා. ඉතින් ඒක නිසා මම ගිහින් සල්ලි දුන්නා. ඉතින් මට මාස 6කින් විදේශගත කරනවා කියලා තමයි යාලා පොරොන්දුනේ. නමුත් මාස 6ක් ගියා, වසරක් ගියා, වසර එකමාරක් ගියා, වසර දෙකක් ගියා, වසර දෙකමාරක් ගියා, 3ක් ගියා. දැන් වසර 4කට ආසන්නයි. මම අද වෙනතුරුත් ඒ විදේශ රැකියාව නොලැබීම හේතුවෙන් ලයිෆ් එක ගොඩක්
බිහයින්ඩ් වෙලා ස්ට්‍රගල් කරනවා. ඉතින් ඔයගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් ඒක නිසා මම ඊට පස්සේ මේ ගැටලුවත් එක්ක මම වසර 2ක් විතර ගැටුණා. වසර 2ක විතර කාලයක් මම ලොකු එක්ස්පීරියන්ස් එකක් මගේ තියෙනවා. මම විදේශ සේවා නියුක්තිකාර්යාංශයේ පොලිස් මූලස්ථානයේදී පොලිස්පතිතුමා, ඉතින් ගියාම ජනාධිපති ලේකම් කාර්යාලවල CID FCID මධ්‍යම අපරාධ ඒකකය, ඉතින් ඒ වගේ ලොකු ආයතන ගොඩකට ගිහිල්ලා ඒ අයත් එක්ක කතා කරලා ඒ ආයතනවල ප්‍රධාන පුද්ගලයොත් එක්ක කතා කරලා මට ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මෙතනදී අපිට වැරදුනේ කොතනද කියන එක ගැන. ඉතින් මේ දැන් මට වෙලා තියෙන දේ තව කෙනෙක්ට නොවෙන්න තමයි මම මේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ. මෙන්න ඉදිරියට ඔයාලත් මම වගේ දැන් මම මුදල් දුන්න ආයතනයට මුදල් දීපු 400ක් 400ත් 500ත් අතර වගේ ගාණක් ඉන්නවා. ඉතින් මමත් ලක්ෂ 18ක් මුදල් ලබා දීලා තමයි මේ විදිහට දැන් අවුරුදු 4ක් විතර ගත වෙනවා. මුදල් කොටසක් මම ගත්තා. නමුත් තව ලොකු ප්‍රමාණයක් තව ගන්න තියෙනවා. ඉතින් මම ඒ පිළිබඳව කතා කරන්න යන්නේ නැහැ. ගරු අධිකරණවල නඩු කීපයක් තියෙන හින්දා ඉතින් ඒ අධිකරණ වලට ගරු කරලා ඒ නීතියට හිසනම ආචාර කරලා ඒ දේවල් සිද්ධ වෙනකන් ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. මගේ තියෙන එක්ස්පීරියන්ස් එක මම ඔයාලත් එක්ක ෂෙයා කරනවා. මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඒජන්සි එකකින් රට යන ඉන්න කෙනෙක් බලන්න ඕනේ. මම ඔයාලට මේකේ A to Z කියලා දෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඔයා කොහොමද හරි විදිහට ඒගොල්ලන්ගෙන් ජොබ් එක කරගෙන ඔයාගේ වැඩේ කරගන්නේ කියලා. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඔෆිෂියල් වෙබ්සයිට් එකකින් ඔයාලට යම් කිසි තොරතුරු ටිකක් ගැන අවබෝධයක් ලබා දෙනවා. සහ ඉදිරියේදී ඔය එක කරන්න ඕනේ විදිහ කොහොමද කියන එකත් මම මේ වීඩියෝ එකේ ඔයා වෙනුවෙන් කියනවා. ඉතින් මේ වීඩියෝ දිගටම බලන්න. ඒජන්සි රට යන්න බලාගෙන ඉන්නවා නම් ඔයාගේ සල්ලි ටික ස්කෑම් කරන්න ලයිසන් තියෙන හොරු ටිකක් බලාගෙන ඉන්නවා. ඒක නිසා අහුවෙන්න එපා. මේ වීඩියෝ එක බලලා ඔයාගෙත් රට යන්න යාළුවෙක් බලාගෙන ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. හරි විදිහට හරි තැනක් හොයාගන්නේ කොහොමද කියන එක A to Z මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. යමු වීඩියෝ එකට. මුලින්ම Google කරගන්න SLBFE කියලා. එතකොට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඔෆිෂියල් වෙබ්සයිට් එක වලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. අපි යමු මේක ඇතුළට. ගියාම මෙන්න මේ වගේ තමයි ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක ඉන්ටර්ෆේස් එක. මේක දැනටමත් ඔයාලා සමහර විට මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඇති. මෙන්න මෙතන උඩින් තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් ජෙනරල් ඉන්ෆර්මේෂන්, ඩවුන්ලෝඩ්ස්, ඔන්ලයින් ජොබ් බැංක් මේ වගේ තියෙනවා. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් රික්‍රූට්මන්ට් ඒජන්සීස් කියලා. අපි එතෙන්ට යමු. ඔයාලට මෙන්න මේ වගේ පේජ් එකකට තමයි යන්නේ. එතකොට මෙතන තියෙන උඩම ලයිසන් නම්බර් එක. ඔයා අලුතෙන් ඔයා දැන් සෝෂල් මීඩියා වලින් හරි ඔයාගේ යාළුවෙක්ගේ මාර්ගෙන් හරි ඔයා හොයාගත්ත ඒජන්සි එකට තියෙන ලයිසන් නම්බර් එකක්. ඉතින් ලේබර් ලයිසන් නම්බර් එක. ඒක ඔයා දැනගන්න. එහෙම නැත්නම් ඔයාට තව ලේසි ක්‍රමයක් තියෙනවා. මෙතන මෙතන පහළ තියෙනවා මේ ABCD වල ඉඳලා Z වෙනකන් chart එකක්. මේ chart එකේ තියෙන්නේ අපි හිතමුකෝ ඒ අකුරෙන් ලිස්ට් කරපු ඒජන්සිස් ටික. දැන් අපි හිතමු අමල් ඒජන්සි කියලා. එතකොට ඒ අකුරේ තියෙන්නේ. අපි හිතමු B අකුරෙන් තියෙනවා කියලා බිම්සර් ඒජන්සි කියලා. එතකොට B අකුරෙන් තියෙන්නේ. එතකොට අපි හිතමු S අකුරෙන් කියලා S අකුරෙන් තියෙනවා සුනිල් ඒජන්සි. ඉංග්‍රීසි අකුරට අදාළ පළවෙනි අකුරෙන් තමයි බලාගන්නේ ඒජන්සියේ නමෙන්. දැන් අපි මෙතන කිසිම ඒජන්සියකට විශේෂත්වයක් කරන්නේ. ඒ හින්දා අපි ඒ කියන අකුර සිලෙක්ට් කරලා අපි ඇතුළට යමු. ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ අකුර මුලට එන ඒජන්සි සෙට් එකම මේ විදිහට තියෙනවා. A&B Travels ඒ විදිහට AB Guide Private Limited එහෙම කියලා දිගටම ඒ අකුරින් තියෙන ටික තියෙනවා. B අකුර සිලෙක්ට් කළොත් B අකුරින් එහෙම තියෙනවා. එතකොට අපි මෙතන ඒජන්සියක් විශේෂ කරන්නේ නැහැ. අපි මෙතන සම්පූර්ණ මේක කරන්නේ এডুকেෂන් පර්පස්ලි. මේකෙදි ඔයාලට මේක ගැන සම්පූර්ණ විස්තරයක් දෙනවා විතරයි. අපිට මේ කිසිම ඒජන්සියක් එක්ක සම්බන්ධතාවයක් හෝ ඒජන්සියක් මෙන්ෂන් කරන්නේ නැහැ. පාස්වර්ඩ් තමයි ඒ අකුරු තෝරගත්තේ. මෙතන බලා ගන්න පුළුවන් ඔයාට මොනතරම් ලයිසන් එක වැලිඩ් තියනවද කියලා ඉස්සරහට. ඒ කියන්නේ ඕනම ඒජන්සි එක ලයිසන් එකක් තියෙනවා. ඒ ලයිසන් එක අවුරුද්දෙන් අවුරුද්ද රිනිව් කරන්න ඕනේ. එතකොට මේ ලයිසන් එක වැලිඩ් පීරියඩ් එක ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ මම මේ පෙන්න තැනින්. මම ආයේ කියනවා අපි මෙතන කිසිම ඒජන්සියක් විශේෂ කොට සලකන්නේ නැහැ. කිසිම එහෙම දෙයක් නැහැ. මේ වීඩියෝ එකෙන් ඔයාලට ගන්න දෙයක් තියෙයි කියලා හිතලා.
මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ලේබල් ලයිසන් නම්බර් එක. එතකොට අර ඔයා හොයාගත්ත ලේබල් ලයිසන් නම්බර් එක මෙතනින් ක්‍රොස් චෙක් කරගන්න පුළුවන් ඔයාලට. එතකොට ලයිසන්සි ඒ කියන්නේ මේ ලයිසන් මේ ඒජන්සි ලයිසන් එක දීලා තියෙන්නේ කෙනාගේ නම, ඒ කෙනාගේ ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර්ස්, ෆැක්ස්, ඊමේල් ඒ වගේ හැම දෙයක්ම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. හරිම පහසුයි. අපි ඉතින් අතුරට ගිහින් බලමු කොහොමද ඔයාට හරියන ජොබ් එකේ ඉන් ඩීටේල් හැමදේම බලාගන්න කියලා. මම මෙතන රැන්ඩම්ලි ඒජන්සියක් ක්ලික් කරගන්නම්. එතකොට මෙතනත් ඔයාට බලා ගන්න පුළුවන්. අතුරට ගියාම මේ ඒජන්සියට ලැබිලා තියෙන ජොබ් බෝඩර්ස් ටික. මෙතන තියෙනවා කන්ට්‍රි එක ඩීටේල්ස් කියන තැන, කන්ට්‍රි එක සහ අදාළ ජොබ් කැටගරි එක. මෙතන ඔයාට බලා ගන්න පුළුවන් ජෝර්ඩාන්, තව ඔමාන්, සෞදි අරාබිය. ඒ කියන්නේ මේ ඒජන්සිය UAE. මේක ඇවිල්ලා මිඩල් ඊස්ට් වලට ලේබර්ස්ලා යවන ඒජන්සියක්. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඩීටේල්ස් වල රටවල් ටික සහ ඒ රටට අදාළව තියෙන ජොබ් බෝඩර්ස්. හවුස් බෝයි, හවුස් කුක්, හවුස් කුක් මේල්, හවුස් ඩ්‍රයිවර් ඒ වගේ දිගටම මේ බලා ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ ඊළඟ කොටු දෙක බලන්න. මෙන්න මේ කොටු තුන තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. මෙතන මුලින්ම තියෙනවා number of vacancies approved by SLBFE. එතකොට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාර්යාංශයෙන් approval කරලා තියෙනවා job board එකට අදාළ vacancies ප්‍රමාණය. එතකොට මේ house boy කියන job එකට විදේශ සේවා නියුක්තිකාර්යාංශය හරහා job board එක approval වෙලා තියෙනවා laborsලා 5 දෙනෙක්ට. එතකොට ඊළඟ කොටුවේ number of registered with SLBFE for departure. එතකොට මේක අනිවාර්යයෙන්ම මේ පහෙන් දෙකක් මේගොල්ලෝ රට යවලා තිනවා මේ වෙනකොට. එතකොට මේ බියුරෝ එක කරන්න එක ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. බියුරෝ එක කරන්නේ සම්පූර්ණ process එක ඉවර වුණා. මේ අය අනිවාර්යෙන් බොහෝ විට දැන් රට ගිහින් ඉන්නවනේ මේ දෙකක්. එතකොට මෙතන available vacancies තියෙනවා 3ක්. එතකොට මේ පහෙන් දෙකක් රට ගිහින් තියෙනවා, 3ක් ඉතුරු වෙලා තියෙනවා. ඊළඟ එතකොට ඒ ටික මම හිතනවා මේ කොට පළවෙනි කොට තුනේ තියෙන දේ ඔයාට පැහැදිලි ඇති කියලා. මේ කොට තුන අනිවාර්යෙන් බලන්න. එතකොට ඔයාට පුළුවන් දැන් චෙක් කරගන්න ඔයා යන්න හදන රට සහ හැම පේජ් එකකම මේ වගේ හැම ඒජන්සි එකකටම මේ වගේ පේජ් එකක් තියෙනවා. ඒගොල්ලොන්ට තියෙන රටවල් ටික සහ ජොබ් බෝඩර්ස් ටික. ඊළඟ කොටුවෙන් ඔයාට බලා ගන්න පුළුවන් සැලරි එක. ඊට පස්සේ ෆුඩ් එක, accommodation එක, මෙඩිකල් එක, එයා ටිකට් බෝත්තේ මෙතන නම් යන්න එන්නේ දෙකටම ටිකට් දෙනවා කියලා කියනවා. ඉතින් මෙතන මේ ෆුඩ් accommodation මෙඩිකල් ඔක්කොම ෆ්‍රී. මේ බලන්න මෙතන සේරම ෆ්‍රී තියෙන්නේ. මේ බලන්න මේ හවුස් බෝයි එකේ නම් මේ රිටර්න් ටිකට් එක විතරයි ෆ්‍රී දෙන්නේ. මෙතනින් ඔයාගේ ජොබ් එකට අදාළ සියලු දේ බලා ගන්න පුළුවන්. එතකොට මැක්සිමම් amount එක මෙතන තියෙනවා ඒජන්සියට ඔයාගෙන් අය කරන්න පුළුවන් සම්පූර්ණ මුදල. එතකොට මේකේ දැන් මේ හවුස් බෝයිට නම් 3,15,674ක මුදලක් තමයි ඒජන්සියෙන් අය කරගන්න පුළුවන්. මෙතන රික්වයර්මන්ට් ක්වොලිෆිකේෂන් කියලා තියෙනවා. අපි ඒක ඇතුළට ගිහින් බලමු. ඉතින් මේ ජොබ් බෝඩ් එක අර දැන් මම කිව්වේ ඒජන්සියට කතා කරලා ඔයාගේ ජොබ් බෝඩ් එකේ අංක හැවුවොත් එයා මෙන්න මේ ජොබ් බෝඩ් අංකේ කිව්වොත් ඔයාට මෙතනින් හරිම ජොබ් බෝඩ් ඩීටේල්ස් කියන තැන තියෙන මෙන්න මේ හතර ගොඩක් වැදගත්. එතකොට මෙතන තියෙනවා ජොබ් බෝඩ් නම්බර් එක, මේ ජොබ් බෝඩ් එක ඉෂුව කරපු ඩේට් එක, මේ ජොබ් බෝඩ් එක එක්ස්පයර් වෙන ඩේට් එක. එතකොට මේ ජොබ් බෝඩ් එක අදාළ වෙන කන්ට්‍රි එක. මේ ජොබ් බෝඩ් එකේ ඩීටේල්ස් ටික මෙතනින් බලා ගන්න පුළුවන්. එතකොට මෙතන ඊළඟට තියෙනවා ජොබ් කැටගරි ඩීටේල් එක. ඒකෙදි තියෙනවා සම්පූර්ණ ඔයාගේ ජොබ් එක, ජොබ් කැටගරි එක, හවුස් බෝයි, එතකොට contract period එක 2 years තියෙනවා, minimum salary එක $450ක් කියලා තියෙනවා. ඔව් එතනින් අපිට යටට ගියාම term and condition වල තියෙනවා food එක free, accommodation එක free, medical එක free, air ticket එකේ return එක free කියලා. එතකොට maximum amount to pay local agency. එතකොට local agency ට maximum ගෙවන්න පුළුවන් මෙන්න මේ 3,15,674ක් කියන මුදල. එතකොට හැබැයි මෙතන විශේෂයක් තියෙනවා මේකේ එයා ටිකට් එක ෆ්‍රී නෑ. එතකොට එයා ටිකට් එකේ ගාණ මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන්. ඒක මෙතන මේ මෙන්ෂන් කරලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට කියන්නේ ඔයා දෙවෙනුව කරන්න ඕනේ. දැන් ඔයා ඔන්න ඔයාගේ ජොබ් බෝඩ් එකට අදාළ සියලුම දේවල් ඔයා දැක්කා ඇස් දෙකෙන්. එතකොට දැන් ඔයාට ඔන්න පොඩි විශ්වාසයක් ඇති වෙලා තියෙනවා මේ ජොබ් එක ගැන. දැන් ඔයා කරන්න ඕනේ විදේශ සේවා නියුක්තිකාර්යාංශයේ හොට්ලයින් එකට කතා කරන්න ඕනේ. විදේශ සේවා නියුක්තිකාර්යාංශයේ
1989 කියන හොට්ලයින් එකට කතා කරන්න. එහෙම නැත්නම් මෙතන මේ තව නම්බර් එකක් තියෙනවා. එතන රෙකෝඩින් එකක් යනවා. රෙකෝඩින් එක ඉවරනහම ඔයා කියන්න විශේෂ විමර්ශන ඒකකයට කෝල් එක ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. හරි. විශේෂ විමර්ශන ඒකකයට ට්‍රාන්ස්ෆර් කළාම මෙතන ඉන්න මිස් කෙනෙක් ඔයාලට ගොඩක් වෙලාවට ආන්සර් කරයි ෆෝන් එක. ආන්සර් කළාට පස්සේ ඔයා කියන්න ඔයාගේ ඒජන්සිය පිළිබඳ විස්තර ටිකක් ඔයා ඒ මිස්කින් අහන්න. මම රට යන්න හදනවා. එතකොට මට පුළුවන්ද මේ ඒජන්සිය ගැන විස්තර ටිකක් දැනගන්න? රුමේනියාවට යන්න හදන්නේ. මේ ඒජන්සියට කම්ප්ලේන් ඇවිල්ලා තියෙනවද? මේක පොඩ්ඩක් ඒ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන පොඩි විස්තරයක් මට දැනගන්න ඕනේ කියලා කියන්නේ. එතකොට මේ මිස් ටක් ගාලා සිස්ටම් එකෙන් බලනවා මේ ඒජන්සියේ නම, ලයිසන් නම්බර් එක ගැහුවාම මේ මිස්ටේ සම්පූර්ණ තොරතුරු ටික එනවා. ඒජන්සිය මේ වෙනකොට කොච්චර කී දෙනෙක් යවලා තියෙනවද? එතකොට බියුරෝ කරලා තියෙනවද කී දෙනෙක්? එතකොට ඒජන්ට් විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම අහන්න ඕනේ පැමිණිලි තියෙනවද කියලා. අපි හිතමු යන්න හදන්නේ රුමේනියාවට කියලා. එතකොට අහන්න අනිවාර්යයෙන්ම රුමේනියාවට කම්ප්ලේන් තියෙනවද? එතකොට එයා ටක් ගාලා බලලා ඔව් හරි නෑ හරි කියලා උත්තරයක් දෙනවා. විදේශ සේවා නියුක්තිකාරයන්ට බිහිවෙන ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ ඔයා නිතරම යාළගේ Facebook page එක එහෙම follow කරලා තියෙනවා නම් ඒගොල්ලෝ මේ වෙනකොට විශාල ඒජන්සි වලින් කරපු මූල්‍යමය වංචා අනාවරණය කරගෙන ඒ මුදල් නැවතේ වින්දිතයන් වෙනුවෙන් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මෙතන මෙහෙමයි. මෙතන කාරණා දෙකක් තියෙනවා. මෙතන ඒජන්සි පවත්වගෙන ගිහිල්ලා ඒජන්සි වලින් ওই විදිහටම සල්ලි හිර කරගෙන ඉඳලා ඒජන්සි ස්කෑම් කරලා මිනිස්සුන්ව ඒ අයත් මෙතන ඉන්නවා. සහ ඒජන්සි නොවන අයත් ඉන්නවා. එතකොට මේ ඒ දෙකම ඉන්නවා. විශේෂයෙන්ම මම කතා කරන්නේ මේ ඒජන්සි මුවාවෙන් ඔයාගේ මුදල් තැන්පත් කරගෙන ඉඳලා ටික කාලයක් අවුරුද්දක් එකමාරක් විතර ඒගොල්ලෝ ඔයාගේ මුදල් හිර කරගෙන ඉන්නවා. අද යවනවා හෙට යවනවා කියලා. ඒගොල්ලන්ගේ කාර්යය ඉටුණාට පස්සේ එයා වාගේ සල්ලි ටික දීලා අත බීද ගන්නවා. ඉතින් ඔන්න ඕක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. එතකොට ඔයා කම්ප්ලේන් එකක් දාලා කම්ප්ලේන් එක අයින් වෙනකොට ඔයාගේ මුදල් හම්බෙනවා. හැබැයි ඔයාගේ නැතිවෙච්ච කාලය, ඔයාගේ නැති වුණ කාලය ඔයාට ලබා ගන්න බෑ. ගැටලුමකාරී තත්ත්වය ඒක තමයි. ඉතින් මේ දැන් මට ඇති වෙලා තියෙන ගැටලුකාරී තත්ත්වෙත් ඒකයි. දැන් මගේ ප්‍රශ්නේදී වුණත් මම අවුරුදු 4ක් විතර ජීවිතය ආපස්සට ගිහින් තියෙන්නේ. විදේශ සේවා නියුක්තිකාරයන්ගේ මැදිහත් වෙලා කවදා හරි දවසක ඔයාගේ මුදල් ටික අරගෙන දෙයි. හැබැයි ඔයාගේ නැති වෙන කාලය, එතකොට අනිවාර්යයෙන්ම රට යන කෙනෙක් ගොඩක් වෙලාට ණය වෙනවා. ඉතින් මේ ණය වෙලා දෙන මුදල් මම මෙතනදී අනිවාර්යයෙන් මම මේ කියන දේවල් ටික ඔයා කළා නම් ඔයාට ඇත්තටම හොඳ ඒජන්සියක් හොයාගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මම මේ වැදගත්ම ටික තමයි මේ කියන්නේ. දැන් ඔයාට සෝෂල් මීඩියා ඔය රීල්ස් එහෙම ගොඩක් ෂෙයා වෙනවා. Facebook, TikTok, YouTube වලත් යනවා. එතකොට මේ වගේ ගොඩාක් ඇඩ්වර්ටයිස්මන්ට් ගහගෙන සෝෂල් මීඩියා කැම්පේන් එකක් ගෙනියන ආයතන පිළිබඳව ඔයා ගොඩාක් විශ්වාසය තියන්න එපා. මොකද මෙතනදී මේ මගේ තියෙන එක්ස්පීරියන්ස් එක තමයි නැති දෙයක් උලුප්පන්න හදන්නේ වැඩක් කරන්නේ නැති මිනිස්සු. එතකොට දැන් ඔයා හිතන්න වැඩක් හරියට කළා නම් දැන් උදාහරණයක් විදිහට මම ඒජන්සියකට සල්ලි දීලා ඒ ඒජන්සියෙන් මගේ වැඩේ හරියට කළා නම් මම අනිවාර්යයෙන්ම මගේ යාළුවෙක්ට, මගේ සහෝදරයෙක්ට, මම දන්න අඳුරන කෙනෙක්ට මගේ රෙකමෙන්ඩේෂන් එක දෙනවා. ඉතින් ඒ වගේ රෙකමෙන්ඩේෂන් තියෙන ඒජන්සිස් ලැන්ඩ ලංකාවේ තියෙනවා. ඒ අයගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක්වත් ඇත්තටම Facebook එකකවත් සෝෂල් මීඩියා එකකවත් යන්නේ නැහැ. මොකද ඒ අය ජොබ් එක හරියට කරනවා. ඒ අයට ආයි රික්රූට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. සෝෂල් මීඩියා වලින් මේ ටීවී ටෙලිවිෂන් වලින් ඇඩ්වර්ටයිස්මන්ට් ගහගෙන කරන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ ජොබ් වලට අදාළ පිරිස යාලට හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන්. මොකද වැඩේ හරියට කරන නිසා ඒ විශ්වාසය මත තව මේ චේන් එකක් වගේ මේක රික්‍රූට්මන්ට් එක ඒගොල්ලන්ගේ ඔටෝ සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා ඔය සෝෂල් මීඩියා වල ගෲප් වල ඔයගොල්ලෝ කවදාවත් මැසේජ් දාලා කමෙන්ට් කරලා අහන්න එපා මේ ඒජන්සියෙන් ගිය කෙනෙක් ඉන්නවද, අර ඒජන්සියෙන් ගිය කෙනෙක් ඉන්නවද හෙල්ප් කරන්න කියලා. මොකද ඔයගොල්ලෝ දන්නවනේ සෝෂල් මීඩියා වල ලංකාවේ තියෙන තත්ත්වය ටිකක් භයානකයි. දැන් රුපියල් 2000ක් වගේ දුන්නාම පොසිටිව් ෆීඩ්බැක් කමෙන්ට් 100ක් විතර ගන්න පුළුවන් නේ ලංකාවේ. ඒක නිසා ඔයා කවදාවත් සෝෂල් මීඩියා වල ගෲප් වලින් අහන්න එපා මේ ඒජන්සිය හොඳයිද, අර ඒජන්සිය හොඳයිද. අනිවාර්යෙන් ඔයාට හම්බෙන්නේ හොඳද විතරයි. මොකද ඒජන්සි වලින් අනිවාර්යෙන්ම ඒවට කට්ටිය යොදවලා කමෙන්ට් දාලා මේ දේවල් උඩට ගන්න ඒගොල්ලෝ හරිම සූක්ෂමව ඒක හරිම දක්ෂතාවයකින් ඒව කරනවා.
මම මේ කියපු ස්ටෙප් ටික අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න. විදේශ සේවා නියුක්තිකාරයන්සේ උපරිම සහාය දෙනවා ඔයාට අනිවාර්යයෙන්ම හැම වෙලාවකම හරිම දේ කරගන්න. එතකොට වාට පුළුවන් නම් මේ ඒජන්සියේ වටපිටාව ගැන පොඩ්ඩක් හොයන්න. ඒජන්සිය රට ගිහින් තියෙනවද? ඒජන්සියෙන් රට ගිහිපු අය හොඳින් ඒ ජොබ් එක කරගෙන ඉන්නවද? ඒ දේවල් ගැන පොඩ්ඩක් හොයලා බලන්න අනිවාර්යයෙන්ම. එතකොට වාට හොඳ ඒජන්සියක් හම්බෙයි. ඉතින් ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්න හේතුව මගේ ජීවිතේ දැන් මම අවුරුදු 4ක් ආපස්සට ගිහින් තියෙන්නේ මේ ප්‍රශ්නෙත් එක්ක. ඉතින් මම මේ කාලය තුලදී මේ ප්‍රශ්නෙත් එක්ක ගැටිලා මගේ තියෙන එක්ස්පීරියන්ස් එක තමයි මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. මම විශ්වාස කරනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. අපි රට යන්න තීරණය කරන්නේ අපේ අවසාන ඔප්ෂන් එක විදිහට මම හිතන්නේ. මොකද මමත් මගේ ෆයිනල් ඔප්ෂන් එක විදිහට තමයි මම රට යනවා කියන එක තීරණය කළේ මෙහි මේ සෙටල් වෙන්න අමාරු නිසා. ඉතින් මමත් කැමතියි මගේ පවුලත් එක්ක කාලය ගත කරන්න. නමුත් අවසාන උත්තරේ විදිහට විදේශගත වෙන්න තෝරගෙන ණය වෙලා ඒජන්සියකට මුදල් ගෙවලා ඒ ඒජන්සියෙන් අපිව ස්කෑම් කරලා මේ වගේ අවුරුදු 4ක් විතර අපේ ජීවිතේ විනාශ කළාම තියෙන සනීපේ මම හොඳට දන්නවා. ඉතින් මම කැමති නෑ තව කෙනෙක් මේ වගේ අමාරුයි වැටෙනවට. මම ඒකයි මේ වගේ වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් ගේන්න හිතාගෙන හිටියේ. ඉතින් ඒ පිළිබඳව මම හිතනවා ඔයාලා මේකෙන් අනිවාර්යයෙන්ම දෙයක් ගන්න ඇති කියලා. ගොඩක් ඒජන්සි වලින් කරන්නේ ඔයාගේ සල්ලි තියාගෙන හෝල් කරගෙන ඉඳලා එයාලගේ ටාගට්ස් කව වුණාට පස්සේ ඒ සල්ලි ආපහු ඔයාලට රිටර්න් කරන එක. රට යවන අභිප්‍රාය නෙමෙයි ගොඩක් ඒජන්සි වලට තියෙන්නේ. ඉතින් ඒක නිසා පරිස්සම් වෙලා හරි තැනකින් හොඳ තැනකින් යන්න. අනිවාර්යයෙන්ම කම්ප්ලේන් අඩු තැනකින් යන්න try කරන්න. ගොඩක් දුරට විදේශ සේවා එකත් එක්ක මේ සම්බන්ධතාවය තියාගෙන කම්ප්ලේන් අඩු. ඒගොල්ලන්ගේ රෙකමෙන්ඩේෂන් එක හොඳටම තියෙන ඒජන්සි එකකින් යන්න බලන්න. ඔයාගේ ඉතින් මේ විදේශ ගමන් සියල්ල සාර්ථක කරගෙන ඔයා බලාපොරොත්තු වෙන සිහින රටට ඔයාට ගිහිල්ලා ජීවිතේ සාර්ථක කරගන්න ඔයාට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවෙක් ඉන්නව නම් යාළුවට ෂෙයා කරන්න. ඒජන්සියට සල්ලි දීලා තියෙනව නම් රට යවයි කියලා බලාගෙන ඉන්නව නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉදිරියේදී රට යන්න බලාපොරොත්තු වෙනව නම් ඒ කෙනෙක්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් අපි මේ වගේ වීඩියෝ එකකින් ආයි හම්බෙමු. ජය වේවා.